හෙළ ළමයි ඔන්න මං අරගෙන ආවේ අද වීඩියෝ එක තෙමු පාර්සල් එකක් ඇවිල්ලා තියෙනවා. මේ වීඩියෝ එකත් එක්ක තව වීඩියෝස් දෙකක් තියෙනවා මම මේකත් එක්කම දාන්නම්. සැරෙන් සැරේට ඕඩර් කරන ඒවා සැරෙන් සැරේට එන්නේ. ඉතින් මේ ඒ ටික මම ඔයාලට බලන්න එක වීඩියෝ එකකින් දාන්න වීඩියෝස් දෙක තුනක් දාන්න නැහැනේ. අපි බලමු මේකේ මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. දැන් මම මේක ඇබ්බැහියක් කියලා තියෙන්නේ තමයි. ඒ වුණාට මම දාන්න නම් වටින කියන දේවල් කියන්නේ ප්‍රයෝජනවත් දේවල්. ඉස්සෙල්ලාම තියෙනවා මේක. මම මේක ටාලියට ඕඩර් කරේ ටාලියගේ කෑම හදන්න. ටාලියට ජූස් එක මේව දෙන්න පුළුවන් නේ. ඒකේ කප් එකත් එක්ක තියෙන මේකටම දාලා අපිට බොන්න පුළුවන්. කේබල් එකක් තියෙනවා. ඒක හොඳයි. ඒක බලන්න ළඟට තියෙනවා කියලා. මගේ ඊළඟ වීඩියෝ එක මම පැන්ට්‍රි එක හදන වීඩියෝ එක වලට දාන්නේ. ඒකට මම ඕඩර් කරේ මේක. මේක වෝල් ලිප්ස්ටික් එකක්. මේක මම ඔයාලට ඊළඟ වීඩියෝ එකේ අරගෙන එන්නම්. ඊට පස්සේ තියෙනවා මේක ගොඩක් කල් ඕඩර් කරපු කරන්නේ ටාලියගේ කෑම එක. මේ කෑම මේක ඕඩර් කරා. ඊට මේක සූපුවක්. මේකට පළතුරු එක දාලා මේකට දාලා සූපු උරන්න දින තුන පළතුරු විසටි ගේනවා. මේක අර හැන්ද තියෙන්නේ. ඒක. ඒක වැඩ කරන්න යන්න. මේක දෙන්න එකක්. කොහොමද කරන්නේ මෙතන? ඔව්. ආයෙ නිකන් වැඩ කරනවානේ මම හිතන්නේ කේබල් එක ගහන්න තියෙනවා කියලා. චාර්ජ් කරන්න ඕනේ නේද? චාර්ජර් එක. කොයි හරි අරන් යන්න දෙන්න. නැත්නම් අර දාගෙන පණ දාගෙන මත ගන්න. මේක තියෙන්නේ එකත් හරි. රේඩියෝ එකේ වැඩ කරන්නේ නැහැ කිව්වා. නෑ. ඒකේ අර කේබල් එකක්වත් නැහැ හොයාගන්න. මේව ගහන්න බෑ එකක්වත් ඒකට. මේක පුළුවන් ගන්න. මේක විතර පුළුවන් තමයි. මේක මේකේ තියෙන මේකට බෑග් එකේ අඩු දෙක දාලා මේක මෙහෙම මේ කපන තැනට බස්ස ගන්න පුළුවන්. මේ මොකකින් හරි. සිංක් එකට හරි මේව දැම්මම කපන ටික මේ ඩස්බින් බෑග් එකට දාලා දාන එක. නැත්නම් අර කට ඇර ඇරින්න ඕනනේ. හරි. ඊට පස්සේ Okay, ඇවිල්ලා
ගමම ඇවිල්ලා ගමම ඇවිල්ලා මගේ තෙමු මෝඩ් එක බලන්න. මේක මේ අයි ෂැඩෝ එකේ අයි ෂැඩෝ එකක්. මොකද සැර සුවඳක් එන්නේ. කොහොඳයි. ඊට පස්සේ තියෙනවා මම මේල් සෙට් එකක් ඕඩර් කරා. ඒක right. ඊට පස්සේ තියෙනවා මේක ලිප් ලයින් එකක්. තුනක් තියෙනවා මේ තුනේ පැක් එකක්. ලිප් ලයින්. ඊට පස්සේ තියෙනවා මොකක්ද කියලා බලන්න. ලවන්නේ ඒකත් එකක් නෑ ඒක මෙන්න මේක අයිබ්‍රෝ එක අයිබ්‍රෝ ජෙල් එකක් ඒක හොඳයි මේ බලන්න මේ දෙකේ වෙනස මේකත් හදමු. මේක මාරු. මේක ඇතුලට දානවා සුප් එක. සුප් එක දාලා මේක ගලවනවා. ගලවලා බබාගේ කටට මේක දාලා මෙහෙම එබුව ගමන් සුප් ටික ඇතුලට යනවා. හැන්ද වගේ. ඒක බ්ලෙන්ඩර් එකක්. මම මේක බඩ සද වෙන්න අඳින්න ගෙනාපු එකක්. බඩ තියෙනවා බඩ මෙන්න මේක. බඩ හොඳට තද වෙන්න හින්දා අඳින්න ගෙනාවේ දැම්මම. නැත්තම් මේ බඩ බහින්නේ නැහැ නේ ආයේ. ඔන්න ඔය ටික තමයි මේ පාර ඇවිල්ලා තියෙන්නේ. තව එකක් ඕඩර් කරලා තියෙනවා. ඒක තව දවස් 3-4කින් එයි. ඒක මම වෙනම වීඩියෝ එකකින් දාන්නම්. මේකත් එක්ක අර පරණ වීඩියෝස් දැක්කලා දාන්න ළමයි කියන්න බයි. hello ළමයි welcome to my YouTube channel. ඔන්න ඉතින් කොහොම ඕඩර් එකක් අන්බොක්ස් කරන්න යන්නේ. මොනවාද කියලා බලන්න ඉල්ල කියන්නේ. කඩලා බලන්න. කඩලා බලන්න මේ ළමයි. මෙන්න මේක. මම මේක ඕඩර් කරේ සිංක් එකට හයි කරනවා මේ අලවනවා කියලා හිතාගෙන. ඒත් අදහස වෙනස් වෙයි ගන්න බලමු. ඉතින් ෆිනිෂින් එක කොහොමද කියලා ඉතින් not bad. මෙච්චරයි ප්‍රමාණය තියෙන්නේ. පොඩි ප්‍රමාණයක් තියෙන මේ වගේ ෂීට් එකක්. මම මේක ගොඩක්ම ගත්තේ කිචන් එක මම අලුතෙන් මගේ පැන්ට්‍රි එක. අලුතෙන් පොඩි තනිය පොඩි ස්කම් දෙකක් නම් කරන් හිතාගෙන ඉන්නවා. ඉතින් ඒකට තමයි මම මේක ඕඩර් කරේ බලමු එක අපිට ප්‍රයෝජනවත් වෙයිද කියලා. පස්සේ තියෙනවා මෙන්න මේක. දාපුව මතකත් නැහැ මම තව ඕඩර් එකක් දැම්මා. ඒකේ වීඩියෝ එකක් මම අරගෙන මේකත් එක්කම අරන් එන්නම්. මේක පොඩ්ඩක් පොඩි ඕඩර් එකක් නිසා.
මේ පැත්තෙන් අඳින එක. පැත්තෙන් අඳින එක. මේක අර වටේට තියන්නේ දෙපැත්තට. කියලා නෑ මගේ අතින්. ඒ කියන්නේ මේ සැලොන් එකකින් කරලා තියෙනවා. මං ගෙදරදී කියන්නේ කොයි හරි යද්දී වුණත් මම මේ කරලා නෑ මේක. බලමු අපි කරලා ඒක කොහොමද කියලා. ලස්සන නේද ළමයි? ඒක මම මේ පළවෙනි වතාවට තමයි මම අතින් ගාලා මේ බැලුවේ. සැලොන් එකට ගිහිල්ලා මේකප් එක දාද්දී නම් මට ඒක මේ දානවනේ. ඒ මේ වගේ ටික කර V එක ලොකුවට එන්න මම දාලම නැහැ. මේක ලස්සනයි. හරි ඊට පස්සේ ඇවිල්ලා තියෙන මෙන්න මේක multi function fast charging එක. අපි බලමු. මම මේ ඕඩර් කරලා තිබුණා මයික් එකක්. කොළ මයික් එකක්. ඒක මගේ ෆෝන් එකට යූස් කරන්න බෑ. කේබල් එක වෙනස්. ඉතින් ඒක නිසා මම මේක ඕඩර් කරා. මේක පාවිච්චි කරන විදිය නම් මම දන්නේ නැහැ. මොකද මේක ඇතුලේ තියෙන ටික දැකලා තමයි මම ඕඩර් එක දැම්මේ. මේකේ තියෙනවා මගේ කොලෙජ් මයික් එක ගහන්න පුළුවන් එකක් මේ තියෙන්නේ. iPhone එකට ගහන්න පුළුවන් මේක. ඉතින් ඒක මට ගොඩක් වටිනවා. ඒක මාරු. ඒක වටිනවා. මේක මේ කොහොමද යූස් කරන්න කියලා ඔයාලා දන්න කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් මේ පිටිපස්සෙත් පොඩි කැජමැටික් එකක් තියෙනවා. මේකේ කොලයක් තිබ්බත් තියෙනවා. ඒකේ බලමු. ජපාන් අකුරු වලින් තියෙන ඉංග්‍රීසි වලින් නෑ මං හිතන්නේ. අද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ආයෙත් මේක මම උඩ කළා. මම අරක දැක්කේ පස්සේ මට මේක අරකින් අයින් කරන්න අමතක වෙලාද කොහෙද? නෑ. මේක මම මේ ඔඩ කරේ අක්කා කෙනෙක්ට. අර මයික් එකට මම මේ අක්කට ඒක ඔඩ කරේ එයාට යවන්නම්. ඊට පස්සේ තියෙනවා මම මේ නේල් සෙට් එක ඕඩර් කරේ දෙමුවකින් කලින්. ඒක හොඳට තිබුණේ. මම ආයි සෙට් එකක් ඕඩර් කළා. මෙන්න මේ සෙට් එක. වව්. සුපර්. ඒක ලස්සනයි. මම ආසයි කලර් සෙට් එකට. වව්. මේ කලර් එකට මම ගොඩක් ආසයි. මේක ඊටත් වඩා ආසයි. මේක ෂෝට් නේල් එක. මම කොහොමත් ලොං එකවත් පොඩ්ඩක් කපා ගන්නවා ෂෝට් කරනවා. මේක ෂෝට් එක ඕඩර්. හරි ඒක හරියටම මම හැපි. ඊළඟට මම මේක ඔඩර් කරේ මගේ ඇඳුම් වලට පැක් කරන්න. ඔයාලා දන්නවනේ මම ඇඳුම් මහන එක තමයි කරන්නේ කියලා. ඉතින් ඔන්ලයින් බිස්නස් එකක් කරනවා මම. මේක මගේ ටැක්ස් ඇඳුම් වලට එල්ලෙන ටැක්ස් ටික පංච් කරගන්න තමයි මම මේ මැෂින් එක ඔඩර් කරේ. ඒකත් ලස්සනයි. කලර් එක ඉඳන්ම ලස්සනයි. මම හිතන්නේ මේක ගහලා මේක පොඩි කැජමැටික්ස් වගේක් තියෙනවා. අපි බලමු කොහොමද ඒක පාවිච්චි කරගන්න කියලා. ඒක ෂෝක්. ටැක්ස් වගේක් එව්වා මට මල්ලි කෙනෙක් හදලා ඒක ගහ ගන්න විදිහක් නැතුව හිටියේ. මොකද මගේ මේ වගේ මැෂින් එකක් තිබ්බේ නැති නිසා. ඒක හරි. අද දෙමු ඔඩේ මට සතුටුදායකයි. මේක මම දෙවෙනි පාර ඔඩර් කරේ. මම පළවෙනියම මේ වගේ නේල් සෙට් එකක් ඔඩර් කළා. ඒක තියෙනවා. ඒක මම යූස් කරා එක පාරක්. ඒ ඉවර වෙයි කියන බයන මම ආයෙත් ඒ කලර් එකම ඒකෙන්ම ඔඩර් එකක් දැම්මා. මෙන්න මේක. ඒකට ස්ටිකර් එකක් එනවා. මෙන්න මේ වගේ ස්ටිකර් සෙට් එකක් එනවා ඒකට. ඔනේ මට වඩා හැපි. හරි එච්චරයි මම ඔඩර් කරලා තියෙන්නේ. එච්චරයි. ඒ ටික තමයි ඉතින් මගේ තෙමි ඕඩර් එක. මගේ කලින් තෙමි ඕඩර් එකක් ආවා. ඒකේ වීඩියෝ එකත් මම මේත් එක්කම ටැග් කරා. මම තව ඕඩර් එකක් දාලා තිනවා ඒකත් එක්ක. ඊළඟ වීඩියෝ එකෙන් හැමෝම හෙන ළමයි ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්. හෙල ළමයි ඔන්න තෙමු එකෙන් මම ඕඩර් කරපු පාර්සල් එකක් ඇවිල්ලා දෙනවා. එන්න මාත් එක්ක එක බලමු මොනවද තියෙන්නේ කියලා. මට මතක නැහැ මොනවද ඕඩර් කරේ කියලා. මේ මගේ තෙමු ඕඩර් කරපු පස්වෙනි පැකේජ් එක. එකක් වීඩියෝ එකක් මම දැම්ම. අනිත් ඒවා මම මම කඩලා බලනවා ඉවසගෙන ඉන්න බැරි නිසා. ඉතින් මට හිතෙනවා මේක වීඩියෝ එකක් කරන්න මොනවද කියලා බලන්න. ඔයාලත් එක්කම
මොනවාද මේක කියන්නේ කියලා. හරි ලස්සන වැඩක් වෙලා තියෙනවා. පෑන්ට් එක විතරයි ඇවිල්ලා තියෙන්නේ. පෑන්ට් එක විතරක් සාර්ථකව ඇවිල්ලා තියෙනවා. මම මේකේ කිට් එකම තමයි ඕඩර් කරේ. ඇයි දන්නේ පෑන්ට් එක විතරක් ඇවිල්ලා තියෙන්නේ. කමක් නැහැ. ඊළඟ ඕඩර් එකට අනිත් මේ টොප් එක. ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා nail set එකක් ඇවිල්ලා තියෙනවා. ලස්සන කලර් එකක්. wow මේ බලන්න ළමයි කොලේ මට හිතා ගන්න බෑ ඇත්තටම. මේක ලස්සනයි. ඊට පස්සේ මම බලන්න ආවා යාළුවෙක් මගේ. එයාගේ අම්මත් එක්ක. ඊට පස්සේ නැන්ද කිව්වා මට දැම්මම එක්සර්සයිස් කරන්න පටන් ගන්න කියලා. මොකද මේ අපි ඩෙලිවරි එකෙන් පස්සේ එන බඩ පස්සේ අඩු කරගන්න බෑ. දැම්ම කරන එක්සර්සයිස් එකක් කරලා අඩු කරගන්න. ඉතින් මම මේ එක්සර්සයිස් කරනකොට කෝඩ් කරා අපි බලමු කොහොමද මේක මේ එක්සර්සයිස් කරලා බඩ අඩු කරගන්නේ කියලා. ඊට පස්සේ මම හෙයා බූස් ඕඩර් කරා. මොකද එකක්වත් හොයාගන්න හම්බෙන්නේ මේ එකක් දැම්මට පස්සේ ඒක ආයෙ හොයාගන්නවා කියන්නේ ඉතින් බොරුවක්. මේක ගොඩක් තියෙනවා මේක වර්ඩ්. ගාන හැටියට වර්ඩ්. මේ කලර් එක මේ කලර් එක. මේ කලර් එකත් මාරම ලස්සනයි. මේ පාට ගන්න ගොඩක්ම නේද. මොකද දන්නේ මේ මම nail polish remove කරන එකක් ඕඩර් කරා. ඒක ඉතින් දෙකක් විතර ඕඩර් කරා. එකක් ඇවිල්ලා තියෙනවා මම හිතන්නේ මේ කලර් එක. හැබැයි මම මේකට නම් ආස නැහැ. මේක අර මේ තියෙන්නේ ඉස්සරහා උඩට නෙවෙයිනේ. මේ ඉස්සරහා මේකට තියෙන එක නම මේකට ආස නැහැ. මේ මොකක්ද? වැඩ කරනවද දන්නේ නැහැ. හැබැයි මේව මම ඕඩර් කරාට මම කලින් මේ වොච් එකක් තිබුණා. ඒක බැටරි charge වෙන්නේ නැහැ. මම හිතන්නේ මලකට කාලා මොකක් හරි වෙලා තියෙනවා. මම මේ වොච් එකක් ඕඩර් කරා. හැබැයි ඒක වැඩ කරනකොට please make a full charging before use the smart watch. use කරන්න කලින් ඒගොල්ලෝ කියලා තියෙනවා මේක full charge කරන්න කියලා. අනේ ඒක ලස්සනයි. ඒක ලස්සනයි. මම මේක ඔයාලට පෙන්නන්නම්. මේ මගේ වීඩියෝස් වල ඔයාලට බලා ගන්න පුළුවන් දෙයි. ඒක ඉස්සරහට. ඊට පස්සේ ඔඩ කරා ක්ලිප්ස් වගේක්. ක්ලිප්ස් වගේක් ඔඩ කරා. අපි බලමු කොහොමද ඒක. wow මම ආසයි හිටියේ මේක එක. ලස්සනයි. කලර්ස් ගොඩක් තිබුණා. සාලි ලොකු වුණාට පස්සේ නම් මට මේව පරිස්සම් කරගන්න හම්බෙන්නේ නැහැ. මේ nail salon ගම් එක. ඊට පස්සේ මොකක්ද? nail polish එකක්. කලර් එක මොකක්ද දන්නේ නැහැ. ලස්සන කලර් එකක්. ඇෂ් කලර් එකක්. ලස්සනයි. මේක මොනවද දන්නේ බලන්න. මම දෙකක් දැම්ම ගියා. දෙකම ඇදිලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා තව එකක් දාලාද මම ඒකෙන් 3ක් වැටිලා තියෙනවා ඒකේ.
ලොකු ගානක් වුණේ මම හිතන්නේ මේක තමයි මම දාන්න ඇත්තේ. මේ nail polish එක ඕඩර් කරා. මම මේ top coat එකයි base coat එකයි මේ nails වලට ගන්න කලින් ගාන එකයි ගෑවට පස්සේ ගාන එකයි මම ඕඩර් කරේ. මොකද නියපොතු ගොඩක් සවුත් වෙනවනේ nail polish කරද්දි. මේක නම් එච්චර සැටිස් නෑ. කලින් එච්චර හිතුවට වඩා ලස්සන නෑ. තව nail polish එකක්. මේවා රුපියල් 200 ගාණක් 300 ගාණයි 400 ගාණයි වගේ තමයි වෙන්නේ ප්‍රයිස්. ඉතින් මේකෙන් මම දැම්මේ ජෙල් පොලිෂ් එකක්. ඒක ග්‍රේ එකක් නේ. මම ග්‍රේ කලර් ගොඩක් දාලා දුන්නා. ඒ කලර් එක ලස්සනයි. මම ඒ කලර්ස් ටික වලට දාන්නම්. අන්තිමට මම ඕඩර් කරලා තියෙන ඩැෂ් එක. ඒක පොඩි බලන්න ඕනේ. ඉතින් මේ ටික තමයි මගේ පාර්සල් එකේ. මේ පාර ඇවිල්ලා තියෙන මම තව පාර්සල් එකක් දාලා තියෙන්නේ. ඒ ටික එන්න තව දවස් දෙකක් විතර යයි. ඉතින් බලමු අපි මේ ටික